ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ යුනිಈස් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ගන්න එක. මේ යුනිಈස් කියන ඇප් එක අපි ඩවුන්ලෝඩ් කරලා ගත්තා. ඉතින් මේ ඇප් එකට ගියාම මෙතන කියනවා ලොගින් වෙන්න කියලා. ඉතින් ඔයාලගේ කලින්ම account එකක් නැත්තම් එතනින් ලොගින් නෙමෙයි සයින් අප් තමයි යන්න ඕනේ. එතන තියෙන සයින් අප් එක ක්ලික් කරා. ඉතින් මෙතන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දැන් ටයිප් කරන්න. මෙරි ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරලා එතන සෙන්ඩ් කෝඩ් කියලා තියෙනවා. සෙන්ඩ් කෝඩ් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා මෙතන security verification එකක්. security verification එක ඔයා වෙරිෆයි කරගන්න ඕන. ඉතින් දැන් ඔය මේල් එකට ඔයා ගාපු දැන් මේල් එකට කෝඩ් එකක් ඇවිල්ලා ඉති. ඒක ඔයාගේ මේල් එකට ගිහලා චෙක් කරලා ඒ කෝඩ් එක ටයිප් කරන්න තියෙනවා. ඉතින් මට කෝඩ් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මගේ කෝඩ් එක මේල් එකේ තියෙන කෝඩ් එක මම දැන් මෙතන ටයිප් කරනවා. ටයිප් කළා මෙතන ඔයා කැමති පාස්වර්ඩ් එකක් මෙතන සෙට් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාට ඊසි විදියක් කිව්වා නම් ඔයාගේ නම සනුන් කියලා කිව්වා නම් සනුන් කියලා ගහන එක ඔයා පළවෙනි අකුර ඇවිල්ලා කැපිටල් ලෙටර් එක යූස් කරන්න. එන සනුන් එකේ S ලෙටර් එක කැපිටල්. අන්න ඒ වගේ ඔයාගේ නම ඉස්සෙල්ලා ටයිප් කරගන්න. මට තේරුණේ ඉක්වා. එතකොට මම ඇවිල්ලා මගේ පාස්වර්ඩ් එක මම කරගන්නවා. නිකන් ඇඩ්මින් එකේ ඇඩ්මින් අන්න ඔය විදිහට ඇඩ්මින් මගේ උපන් අවුරුද්ද මම දැන් දක්වන්න 1997 මම ටයිප් කළා මෙතන ඇසෙට් ක්ලික් කරලා සයින් අප් දෙන්න ඕන. දැන් ඔන්න සයින් අප් වුණා. මේ ඊළඟට කරන්න තියෙන්නේ මෙතන ඇඩ් ඩිවයිස් දෙන්න ඕනේ. ඒ කියන්නේ කැමරාව ඔයාලා ෆෝන් එකට ඇඩ් කරගන්න ඕන. මගේ දැන් ඇඩ් ඩිවයිස් ක්ලික් කරගත්තා. ඉතින් ඔන්න ඔය වගේ ඇඩ් ඩිවයිස් දීලා QR එක ස්කෑන් කරගන්න තියෙන්නේ. ඉතින් කැමරාවේ තියෙන QR එක මෙන්න මේ විදිහට ස්කෑන් කරගන්න. හරි දැන් QR එක ස්කෑන් කරගත්තා. ඉතින් ඕකේ දුන්නාට පස්සේ ආයේ කැමරා එක මොන වගේ කැමරා එකක්ද? ඒ කියන්නේ 4G කැමරා එකක්ද Wi-Fi කැමරා එකක්ද කියලා මෙතන සෙලෙක්ට් කරගන්න තියෙනවා. දැන් මම කනෙක්ට් කරගන්නේ Wi-Fi කැමරා එක. මේ Wi-Fi එක සෙලෙක්ට් කරගත්තා. මෙතනින් ස්ටාර්ට් දෙනවා. ස්ටාර්ට් දුන්නාට පස්සේ මෙතන ටික් එක දාලා නෙක්ස්ට් එක ක්ලික් කරන්න. නෙක්ස්ට් එක ක්ලික් කරගත්තා. මෙතනින් while using the app එක දීලා ඔය කනෙක්ට් කරගන්න යන Wi-Fi එක මෙතනින් සෙලෙක්ට් කරගන්න. ඉතින් ඔයාගේ Wi-Fi එකේ පාස්වර්ඩ් එක තියෙනවනේ. ඒ පාස්වර්ඩ් එක මෙතන ටයිප් කරගන්න. මෙතන Wi-Fi පාස්වර්ඩ් එක ටයිප් කරගත්තා. දැන් මෙතනින් නෙක්ස්ට් එක ක්ලික් කරගන්න. ඕකේ එක දුන්නා. ටික වෙලාවකින් ඔයාගේ කැමරා එක කනෙක්ට් වෙනවා. දැන් ඔයාගේ ඩිවයිස් එක ඇඩ් වෙලා තියෙන්නේ. දැන් මෙතන ඕකේ ක්ලික් එක දෙන්න. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මෙතන DST පීරියඩ් එක දෙන්න පුළුවන්. ඉතින් මම දැනට DST පීරියඩ් එක දෙන්න. මෙතනින් කැන්සල් කරලා ඕකේ කරාට පස්සේ the device has been added කියලා ඔයාලට මෙහෙම ස්ක්‍රීන් එකක් පෙන්නනවා. එතනින් ආයේ ඕකේ ක්ලික් කරන්න. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පෙන්නයි ඔයාගේ ඩිවයිස් එක දැන් ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඩිවයිස් එක ක්ලික් කරපුවම ටික වෙලාවකින් ලෝඩ් වෙලා යනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් කැමරාව වර්ක් කරනවා. ඔයාලට ඉතින් මෙතනින් කතා කරන්න පුළුවන්. hello ඔය ඔප්ෂන් එකක් තියෙනවා.
සෞන්් එකත් මට බලාගන්න පුවා අපේ දැ පෝරේ එන්න විදිරතු ඔන්න ඔය ඉදිරිය තමයි මෙක්සට අපේ කතාගන්න